සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. ජූනි මාස 5 වෙනි දින ඉතාලියේ මිලානෝ නගරයේ නොආරා ක්‍රීඩා පිටියේදී කොප්පා ඉතාලියා නමින් අති උත්කර්ෂවත් අන්දමින් එල්ලේ තරගාවලියක් පවත්වනු ලැබුවා. ඒ සඳහා ඉතාලියේ සිටින සෑම නගරයකින්ම තරගකරුවන් කණ්ඩායම් වශයෙන් සහභාගී වුණා. අපි දැන් බලමු ඒ අවස්ථාවේදී මොකද වුණේ කියලා. Santa Maria Coppa Italia තරංගාවලිය ඇතරම තියෙනවා මේ පස්සින් තියෙනවා පිරිමි තරංගාවලිය කාන්තා තරංගාවලිය දැන් ඉවර වුණා ඒ වුණාට ෆයිනල් මැච් තියෙන්න ගන්නවා දැන් වෙරෝනා ටීම් දෙකක් තමයි වෙලා තියෙන්නේ වෙරෝනා ක්වීන්ස් සහ වෙරෝනා ජුලියට්ටා ටීම් එක අපි අපේ සසීස්ගේ ටීම් එකේ අලුතෙන් හැදුව ෆීනික්ස් මිලානෝ ඉතින් අපේ ටීම් එකත් මේ දවස්වල හොඳට ප්‍රැක්ටිස් කරගෙන යනවා අද දවසක් හොඳට කරගෙන යනවා ඉතින් මොකද දැන් තාත්තේ ආපහු මොකක්ද කියනවාද කොහොමද යන අපේ ශ්‍රී ලංකාවේ බලාගෙන ඔව් අයියා ශ්‍රී ලංකාවේ බලාගෙන කියන්නේ ඊළඟ තව වෙන ටූර්නමන්ට් වලට අපි යනවා එහෙම ටූර්නමන්ට් වලට ගිහින් තමයි අපි මොටිවේෂන් වෙන්නේ එක්ස්පීරියන්ස් ගන්න එහෙම තමයි කරගෙන ඉනිසුම් සුබපතුම් අපේ ලංකාවේ දැන් ගාන වේවා හරි ඒක පිටයි දුක්තරණයි ජය වේවා ගෝසා කිරුවේ ජයග්‍රහණයට අපි අපේ කණ්ඩායම සෙමි ෆයිනල් එකට ඇවිල්ලා තියෙන්නේ ඒ සතුට තමයි අපි සැමරුවේ අද මේ තරගමාලාව ගැන කිව්වොත් මේ තමයි නයින මටම සාන්ත මාරියා සංවිධානය කරන කොප්පා ඉතාලියා තරගමාලාව මේ තරගමාලාව ගැන කිව්වොත් සූරංගේ සූර්යෝ තරගමාලාවට පෙර ආතුව තියෙන දැවැන්තම තරගමාලාව මේක තමයි අපි සාමාන්‍යයෙන් මිලාන් වලට කියන්නේ එල්ලේ මහගෙදර කියලා එල්ලේ මහගෙදර තමයි මේ තරගමාලාවල් දෙකම සංවිධානය වෙන්නේ. ඉතින් මේ තමයි කොප්පා තරගමාලාව. ඉතින් නාපෝලිය ඇරෙන්න අනිත් සියලුම නගර වලින් අද කණ්ඩායම් රාශියක් පැමිණ තිබෙනවා මේ නගරෙට. අපි සාමාන්‍යයෙන් බැලුවොත් 800ක් 1000ක් ප්‍රමාණයක් අද මේ ක්‍රීඩා පිටි තුල ඉන්නවා. ඉතින් හිතා ගන්න බෑ මෙච්චර සෙනගක් මිලානෝ වල ඉන්නවද කියලා. මගේ මේ ප්‍රශ්නේ අහන්න අපේ ලූකා කණ්ඩායම අපි අවුරුදු 20ක් එල්ලේ යනවා ඉතාලියේ. මේ නගරයේ සූරංගේ සූර්යෝ පිට දේවතාවක් උත්සව කණ්ඩායමක් තමයි ලුකා කණ්ඩායම. නම වතාවක් අනුසූර්ය වෙච්ච කණ්ඩායම තමයි ලුකා කණ්ඩායම. මේ කොප්පා ඉතාලියා තරගමාලාව අපි ජයග්‍රහණය කළා. ඇත්තටම දැක්කා වෙන ජවයකින් සෙල්ලම් කරනවා. ඉතින් දැන් ඇවිල්ලා තියෙන අවසාන 4 දිනකට. ඉතින් අපේ ජාතික සූර්යෙක් ඉන්න අපිට සමින්ද පෙරේරා යා ලකුණක් ගහලා දුන්නා. ඒ වගේම ජාන ටීම් එක සෙල්ලම් කරපු ධනංජය ඉන්නවා. ඒ සමානව ප්‍රබල ක්‍රීඩකයන් යකඩ සමර්ථ සුකුන් ඉන්නවා. ඒ වගේ ප්‍රබල ක්‍රීඩකයන් රාශියකින් සමන්විත කණ්ඩායමක් තමයි ලුකා කණ්ඩායම කියන්නේ. අද බලාපොරොත්තුව ගෙදරානේ අපේ නගරයට අරන් යන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ක්‍රීඩකයෝ වගේම ප්‍රේක්ෂකයෝ පොරබදන්නේ. ඒ වෙනුවෙන් තමයි ඉතින් ඒක තමයි මේ අද තුන අලංකාරයි. ඉරිදා දවසේ
දේවාලගේ channel එකට ලොකු විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම අපේ මොකද ලෝකා ඉඳන් පැය 3මාරක් 4ක් අපි මේ ගමේ ඉන්න අපේ ජාතික සූර්ය අපිට ඉන්න කමින්ද පෙරේරා තාමත් ලක්ෂ ක්‍රීඩකයා රංගම්මුල් එක්සත් නියෝජනය කරපු අපේ දැවන්ත ක්‍රීඩකයා ඉතින් එල්ලේ කතා කරද්දි මෙයාලා තමයි සම්පත් එල්ලේ ඉතිහාසය කියන්නේ අපේ ලංකාවේ කතා කරොත් මේ කතා කරොත් මේ තමයි එල්ලේ දැවන්තයෝ ජගත සභාවෙන් දීවිච්චි නයින මටම ග්‍රාමීණ දීවිච්චි ජාතික සූර්ය කමින්ද පෙරේරා මේ ඉතින් ඔයාලගේ channel එකට මම විශ් කරනවා thank you අපි සුබපතනවා මේ ඔයගලන්ගේ ඇත්තටම මේ අද තියෙන එකම අභිප්‍රාප්තිය තියෙන කප් එක අරගන්නවා මටත් ඒක ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මම දැක්කා ලොකු ජවයේ එනර්ජි එකක් තියෙනවා කණ්ඩායමක් විදිහට මම දැක්කා මම අද ගොඩක් වෙලා මම මෙතන ඉන්නේ මේ මම ඇත්තටම අවංකවම හදවතින්ම සුබපතනවා ඔයාලට බොහොම ස්තුතියි ඔයාලා channel එකට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් අවස්ථාවක් දුන්නා ජය වේවා ඉන්නේ කොප්පා ඉතාලියා මේක අද දවසේ බොහොම උණුසුම් ලෙස මිලානෝ ඒ වගේම ඉතාලියේ තියෙන ගොඩාක් තරගකරුවෝ තරඟ වලට සහභාගී වෙනවා. මේ තරගකරුවන් අද දවසේ ජයග්‍රහණය කරන ඒගොල්ලන්ට ආවේනික වූ තියෙන ත්‍යාගී ප්‍රමාණය මේ සියලු දෙනාම අද පුණා බලා සිටින්නේ මෙතන ඉන්න මේ ලොකු කප් එක කවුද ගන්න කියන එක තමයි බලන්නේ. මේ ඒ වගේම අද දවසේ මේ වෙනකොට ෆයිනල් මැච් එක ආරම්භ කරලා තියෙනවා. අපි බලමු මේ තරගයේ කොහොමද අවසාන වෙන්නේ කවුද මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ කියන ඉවල්ල. ඒ වගේම බොහොම උණුසුම් ලෙස අද අපිටත් බොහොම විශේෂ දවසක්. ඒ තමයි නොආරා ටීවී ඇවිල්ලා ප්‍රථම දවසේ අද අපි මේක ගුවනට මුසු කරන දිනය. ඒ දිනේදී අපි මෙතනට ඇවිල්ලා ඕගොල්ලොත් සමග මේ තියෙන සතුට සන්තෝෂය බෙදා ගැනීමට තමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අද දවසේ අපි බලමු මේක අවසාන වෙන මොහොත දැන් තව සුළු මොහොතකින් මේ තරඟ මේ තියෙන සියලු ජයග්‍රහීන්ට ලැබෙන ටැගි සියල්ල කවුද ලබා ගන්න කියලා. ඒ වගේම ඇත්තටම මෙතන බොහෝම ලස්සනට සැකසලා මේක බොහෝම අලංකාරව ඉදි කරලා තියෙන පාටක් අපි ඇත්තටම බලු වෙද්ද පේනවා. මේම විදේශ රටක අපි හිටපු විදේශීක රටක මේ වගේ දෙයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපි ගොඩාක් මහත්සේ ඇත්තටම ආඩම්බරෙන් කියන්න කැමති. මේ වගේ දෙයක් කරනවා කියලා කියන්නේ මේක ඇත්තටම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම අපි බලමු මේ ජයග්‍රහණය සඳහා මේ තියෙන ලොකු කප් එක අද කවුද ගෙනියන්නේ කියලා. ඔව් එතනම මොකක්ද මේ වෙන්නේ අයියේ මොකක්ද ඔව් මට වැඩි හොඳට සරත් යන්න ඔව් මේ අපි වසරක් පාසා කරන තරගමාලාව මේක කොප්පා ඉතාලියා තරගමාලාව මේ අපි මේ වසරේ අපි නම් කරුවා ලිගට කියලා ඉතින් ලොකු මහන්සියක් ලොකු මහන්සියක් දාලා මාස දෙක තුනක ප්ලෑන් එකකින් අපි ලස්සනට තරගමාලාව නිමා කෙරුවාද මේකට සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕන. මෙයා මගේවත් උපාලියගේ තනි වැඩ නෙමෙයි වන් මෑන් ෂෝ නෑ මෙතන. මේ අපේ ඔක්කොම නයින්වැඩිමේ ජනතාව නයින්වැඩිමේ කණ්ඩායම මෙතෙන්ට ඇවිල්ලා බත් කටක් හරි කාලා අපුඩියක් හරි ගහපු කෙනෙක් හැම කෙනෙක්ම මේකට දායක වුණා. ඒකට අපි හැමෝටම ස්තුති කරන්න ඕන මේ වෙලාවේ. ඔව් අපිට ගොඩාක් පිරිසක් මේකට උදව් කෙරුවා. අපේ කියනකම අපි එක ටෙලිෆෝන් කෝල් එකකට එයාලා උත්තර දීලා මොනවාද වෙන්න ඕනේ ගමේ වැඩ නේද කොප්පා ඉතාලිය නේද අපි මෙන්න මේක උදව් කරනවා. අපි විශේෂයෙන් කියන්න ඕන මහා කුසලාන දෙක උදව් කෙරුවා. දෙමිල් ලචිනි සූරතාවේ අමිල කාගෝ ඒ දෙන්න තමයි බර උදව් කෙරුවේ අපිට. ඒ වගේම මාලක මීන් ටුවර්ස් මාලක ජෙසිසෙට් එක අපිට මේ කොප්පා ඉතාලියටම ජෙසිසෙට් එක ලැබුණා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. අපි හරි එකමුතු ගමක්. අපි දැන් 15 වෙනි වතාවට මේක දෙන්නේ. ඔව් ඒක තමයි අපි නෙමෙයි මම දැම්මේ නම ලොවක් දිනු ගමක් කියලා. එතන බ්‍රෑන්ඩ් එකක් කියලා තියෙන ලොවක් දිනු ගමක් කියලා. ඒ කියන්නේ මෙතන අපි 900කට කණ්ඩ දුන්නා. 900කට කණ්ඩ දුන්නා. ඇති වෙන කණ්ඩක් දුන්නා. හැමදේම අතිසාර්ථකයි කියලා විශ්වාස කරනවා අපි. ඒ කියන්නේ ආයෙම නැවතත් හැමෝටම ස්තුතිවන්ත වෙනවා නයින්මඩම ගමේ මේ මෙතෙන්ට මං කී බත් කටක් කන්න හරි ආපු කෙනෙක්ට ස්තුතිවන්ත කරනවා. මෙතන තවත් නම් වශයෙන් කියන්න ඕන සමන්ත, ජයන්ත, ක්‍රිසාන්ත, ප්‍රියංකර
අපේ මේ හදවතින්ම සාන්තමරිය හදවතින්ම සාන්තමරිය ගෲප් එකේ මේ මෙතෙන්ට එනකම් මේ මොහොතට එනකම් මාර කැපීමක් කරුවා මේ කමෙන්ට්ස් දදා මේක මෙහෙම වෙන්න ඕන මේක මෙහෙම වෙන්න ඕන ආගියුමන්ට් කළා විවේචන කළා ඒ තුලින් තමයි අපි අද මෙතෙන්ට ආවේ ඒ අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ යාළුවන්ව අපේ යාළුවන්ව ඒ යාළුවා නැත්නම් මෙතෙන්ට අපි අද මෙතෙන්ට එන්න බෑ සමන්ත ජයන්ත විශාන්ත ප්‍රියංකර ඒ වගේ වපසරියා සාන්තමරියා ගෲප් එක පවුල ඒ වගේම කිෂිරාජ්ලා අද කෑම 700කට 800කට උයලා දුන්නා තිලා කෝනිස්ලා කිස්ටෝපර් දබගේලා මාර වපසරියක් ඉන්නේ නිලන්තලා ඒක කියලා නිම කරන්න බෑ අපි ලෝවක් දිනු ගබ ජයවා ඇත්තටම ස්තුතියි අයියේ ඔයාට බොහෝ පින් මේ කරපු දේ මමත් අද මේ දවසේ මම අද මෙතන ඉන්නවා ඒ වගේම මමත් දැක්කා ඔය කීපු විදියට ඇත්තටම කෑම මම දැක්ක දන්සලක් මම උදේ මම එහෙම දන්සලක් ඒ කියන්නේ මෙතන ඒ කරපු එක ලොකු මහා පින්කමක් ඒක ඇවිල්ලා ඉගෙන හිතා ගන්න බෑ ඒක හරිය ලස්සනයි මේක මාර එකතුවක් එක්ක ඇති වෙච්ච ලොකුම දෙයක් ලොකු ජයග්‍රහණයක් මේ මිනිස්සු ලැබපු ලොකු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවෙන් වශයෙන් මමත් ඇත්තටම ගොඩාක් තෘප්තිමත් වුණා මමත් ගොඩාක් සතුටු වුණා මෙතනට ආවම ඇත්තටම මට කාලය ගෙවුන විදිය මටත් මතක නෑ හැබැයි ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං මේ වගේ රාජකාරියක් කරලා අපේ මේ එකට අපි ඕගොල්ලන් වෙනුවෙන් හැමදේම ඕගොල්ලන්ගේ ඕනම දෙයකට අපි දැනගන්න අපි ඕගොල්ලන් වෙනුවෙන් කැප වෙනවා ඕගොල්ලන් කරන දේවල් ගොඩාක් මේ කියන්නේ ලෝකෙට ගෙනියන්න ඒ වගේම ලංකාවේ හැමෝටම දැන හඳුන ගන්න මේ කවුද මේක ඉන්න මන්ද මේ මොකක්ද වෙන්නේ කියන එක දැන හඳුනගලා දෙන්න අපි අප කැප වෙනවා. නොවා YouTube channel Noara YouTube thank you අපි මේ ආසන සහභාගී කරගත්තා. Okay හරි thank you. ජයවර්ධන ප්‍රදීප් ශානක කොළඹ. එහෙමත් නැත්නම් කළු වස්සය කිව්වොත් මං හරිද? හරියනවා. මොකක්ද මේ වෙන්නේ? මොකක්ද මේ විශේෂය මොකක්ද මේ වෙනස? එනිස කියන්නේ මේ අද තිබුණ කොප්පා ඉතාලියන එක අපි ආවා. ඒ වගේම මේ ලක්ෂණ තරගමාලාව අපේ තරගමාලාවත් ලංකාවේ යුරෝ වැස්ස කියන්නේ එල් ඉතිහාසයේ අවුරුදු 120ක එල් ඉතිහාසයේ කවුරුත් යුරෝ දීලා නැහැ ලංකාවේ. අපි කල්පිටි සරණ කියලා තරගමාලාවක් කරන ඒකේ සූරදායට යුරෝ 500ක් දෙනවා. අනුදුරතාවට යුරෝ 250ක් දෙනවා. වැඩි ලකුණු වැඩි කට්ටි රකින්න දාවකයා හොඳම බයිට යුරෝ 50 ගාන දෙනවා. ඒ වගේම සූරයට යුරෝ 150ක් දෙනවා. ඒ වගේම නැති බැරි පවුල් වලට නැති බැරි පවුල් 7කට දෙනවා යුරෝ වලින්ම. ඒ වගේම අපේ ලංකාවේ වතුර අදින මිලන් මාමට යුරෝ 200ක් දෙනවා. තනිකරම තියෙන්නේ යුරෝ සුදු අප්පුට අපි යුරෝ 200ක් දෙනවා. ඒතකොට සුදු අප්පුට වෙනම වොෂින් මැෂින් එකකුත් දෙනවා. ඉතින් ඔබ තමයි අපි කරපු දේවල් කරන්නේ ලස්සන වැඩක්. ඇත්තටම සතුටුයි. ඒ වගේ විශේෂ දෙයක් කරන්න ඇයි ඒකම අදහසක් වාගේ. මගේ අදහසක් කියන්නේ මම ලංකාවේ ඉල්ල ගාපු වීඩියෝ එක ඉතාලියට ඇවිල්ලා 2007 වසරේ ඉතාලියට ඇවිල්ලා මටත් තිබුණා එල්ල කියන දෙයට පොඩ්ඩක් පන්නරයක් දෙන්න. ඉතින් එදා ඉඳන් තමයි මං හිතුවේ ඉතාලි රංකුසලාන කියලා මැච් එක 2012න් පටන් අර ඕම කරගෙන ඇති මට හිතුණා ලංකාවේ පිටරට දෙනවා යුරෝ ඉතාලිය මට ලංකාවෙන් යුරෝ දෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මම යුරෝ දෙන්න අදහස් කෙරුවා. කල්පිට සද්ද කියලා යුරෝ වැස්ස. කවද්ද ඕක දැන් තියෙන්නේ? අගෝස්තු 8-9 කල්පිටියේ කුඩාව සෙමුදු ක්‍රීඩා පිටියේ තියෙන්නේ. ඔන්න එනං යාළුවනේ ඔයගලන්ට මතකද? අගෝස්තු 8-9 කුඩාව කොහෙද? කුඩාව සෙමුදු ක්‍රීඩා පිටිය. සෙමුදු ක්‍රීඩා පිටියට එන්න යුරෝ අරන් යන්න. ඒකේ හැමෝටම ජය වේවා. හැමෝම සතුටින් හැමෝටම සතුටු කරන්න මේ අපේ ඉන්න කළුවස්සය. ඒ වගේම සූදානම් වෙලා ඉන්නවා. පොඩි දෙයක් කියන තරගවදින කණ්ඩායම් 10ක් තියෙනවා එදාට. කොටලංග අරුණ, මහාභාග ගාමිණී, යක්කඩුව වීරගාමිණී, උදම්මිටගාමිණී, රශ්මි. වයමින් තරගවදිනවා මුදුකටුව පාතිමා, රංගමුල් එක්සත්, සිංහපටව, හේන්මුල්ල ජයමාලි, කුඩාවැව සෙමුතු. මෙන්න තරංග බලන්න හැමෝටම වාසනාව තියෙනවා නොආරා ටීවී හරහා අපි එක් වෙනවා නොඅනුමානයි අපි අනිවාර්යෙන් එනවා අපි ඕගොල්ලොන්ට ඒක සජීවීව දැක බලා ගන්න අවස්ථාව සැලසෙන්න පොරොන්දු දිවුරා පොරොන්දු වෙනවා ඒ වගේම දැන් මේ ඉන්නේ අද මේ සුපිරි තරුවක් එන්නේ සඳහා එන්නේ ක්‍රීඩාවට අතහිත ජවය පන්නරය සියල්ල තමන්ගේ ශක්තිය ජවය අප කැපවීම හැම දෙයක්ම ලබා දෙන අවංක චරිතයක්.
අයියේ බොහොම ස්තුතියි අයියේ ඔයාලට. ඔයාලා මාව සම්බන්ධ කරගෙන අනිවාර්යෙන්. අපි ඉදිරියේදී හමු වෙමු. ඔයාලගේ ආදරෙන් දෙන්න. ජෙසුපීට. අනිවාර්යෙන් ජෙසුපීට. අපි සතුටින් වගේ මොකක්ද මේ යටේ තියාගෙන අනුකූලතාවයන් බාන පස්නා වෙරෝනා කුලින් මේ තරගමාලාව සාර්ථකව ඉදිරිපත් කෙරුවා. කණ්ඩායම 9ක් අතරින් අපි අනුකූලතාවයට පත් වීම ගැන සතුටුයි. ඒ වගේම දෙයක් කියන්න ඕනේ අපි වෙනුවෙන් මහන්සි වුණා ගමිත් පංචනායක අපේ පුහුණුකරුට බෙහෙවින් මේ වෙලාවේ ස්තුති කරනවා. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ තරගමාලා සංවිධානය කරපු සියලුම සංවිධානක මණ්ඩලයටත් අපගේ හදවතින් ස්තුතියි. නියමයි නංගි. අතරම සතුටුයි. ඔයගලන්ට අපි ආශිර්වාද කරනවා මේ වගේ ජයග්‍රහණ ඉදිරියටත් නොකඩවා කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා නොආරා ටීවී විසින්. ඕකේ? ඕකේ. ඔයාලට බෙහෙවින් ස්තුතියි. අනිවාර්යෙන්. ආරාධනා කරනවා. අනිවාර්යෙන්. අපි අප කප වෙනවා නැත්නම් අපිව දැනුවත් කරන්න ඕගොල්ලෝ මොනාරි යම් කිසි විශේෂ දෙයක් කරනවා නම් අපි ඕගොල්ලන් ඉන්න තැනට එන්න අප කැප වෙලා ඉන්න. ඕගොල්ලන් කියන්න පුළුවන්. ඔව් මේ මාස 19 වෙනිදා වෙරෝනා ක්වීන්ස් අපි වෙරෝනාවල තරගමාලාව සංවිධානය කරලා තියෙනවා. ඒකට අපි සියලුම කණ්ඩායම් වලට ආරාධනා කරනවා පැමිණෙන්න මේ අපේ තරගය කියලා. හරි. අපිත් එනවා අනිවාර්යෙන්. අපි බලමු මොකද වෙන්නේ කියලාද නේද? සතුටුයි. ස්පොන්සර්ලා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කෙමිල්ලා චිනිසිලොන් රෙස්ටුරන්ට් එක. ඒ වගේම ලයිට් හවුස් කවුරුත් දන්න මාත සඳහා දිනේෂ් හර්ෂ මේ දෙක තමයි අපේ මේන් ස්පොන්සර්ලා. මේ වගේ කැපකිරීමක් කරන්න ඇත්තටම මේ වගේ තැනකට ඇවිල්ලා ඇත්තටම කාන්තාවන් වශයෙන් මේ කරන මේ ධෛර්යය දෙයට අපි ඇත්තටම ඕගොල්ලන්ට ඉස්සනම ආචාර කරනවා. ඇත්තටම ඒ කියන්නේ අපි ගොඩාක් ආඩම්බරයි. ඇත්තටම මේ කරන මේ ජයග්‍රහණය ඒ වගේම ඔයාගේ අතේ තියෙන මේ කප් එක ඒක ගැන සතුටු වෙනවා. මේ ඇත්තටම කියන්න වචන නැහැ. ඕකේ? හැම දෙලා කරන්න තියෙන එකම දේ බුද්ධ සරණයි දෙයන්නේ කීයයි. හරි? දෙකුසාණිය තිලනේ ප්‍රදානය කරන්නයි ගෞරවනීය ආරාධනය කරුවා අද කණ්ඩායම් 14යි. අපි ඇවිල්ලා නොවරත් බොහෝ channel එකෙන් මම මොකද උනේ? මොකද ආදරේ අපේ channel එක මොකද කියන්නේ? අනිවාර්යෙන් අපි ඕගොල්ලන් ඉන්න හැම තැනකටම එනවා. ආදරේ හොඳේ. අනිවාර්යෙන් කොහොමද මල්ලි? මොකද මේ වෙන්නේ? මොකද මේ කරේ? ලොකු වෙනසක් නැහැ. එන්න මොනාරි. දක්ෂෙක් මල්ලිවා දක්ෂෙක් දන්නවද? ශක්තිය, ධෛර්යය, බලය, ජවය හැමදේම වැය කරලා අද මේ කුසලානේ ලබා ගන්න අතරම සෙල්ලම් නැහැ. හැමෝම තරඟ කරනවා මේ වගේ දේවල් වලට. ගොල්ලෝ 10ක් අපේ එකපාරම නැතිලා හිටියේ. මේමලේ ටීම් එක හදාගෙන දැන් මේ අවසන් මාරේ හතරකට ආවා ෆයිනල් හතරක්. ඔබ ඔයා මේ කාලය තුල මේ වෙනකොට කොයිතරම් ජයග්‍රහණ ලැබලා තියෙනවද පොඩ්ඩක් කියන්න කැමතිද? ඒක මේ සමස්ත පොතක් කරන් ඉන්න කියලා වෙන්නේ. ඔයාගේ අවංක සිනාවෙන් ඒ වගේම ආදරණීය ඔයාගේ ඇත්තටම කියනවා නම් මල්ලි ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ආදරේ මේ ප්‍රදානය කරන්නේ වෙන තරගමාලාවේ දක්ෂකම දාවකේ සතුටක් තියෙන මොකද දැන් අද ඊයේ මේ දාවකේ කියන අවුරුදු 15ක් එකම දිගට දුවලා අදත් දාවකේ එදත් දාවකේ ග්‍රාස්ය ඔක්කොම ජය වේවා. මොකද කරේ? මොකද වෙන්නේ? සතුටුයි නේද? මේ වාජ්‍යය. හොඳින්නේ. අතරම සතුටුයි ජවයකින් ඉඳන්. මොකද කිව්වද? ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෝ ඒ කියන්නේ මේ වගේ ජයග්‍රහණයක් කරන්න සාමාන්‍ය කැපක් කරන්න ඇත්තටම බෑ. ඒ වගේම අපි දැක්කා ඔයගොල්ලෝ මේ ඇත්තටම සුපිරි ප්ලේයර්ස්ලා
ඔයා මොකක්ද හිතන්නේ මේ වගේ ජයග්‍රහණයක් කරාම මේ වගේ යුරෝපීය රටකට ඇවිල්ලා මේ වගේ කප් එකක් අරගෙන ඉන්න සම්බන්ධයෙන් මට මොනවද දැනෙන්නේ? අනිවාර්යයෙන්. මොකක්ද කියන්නේ තියෙන්නේ? දරුවෝ සතුටුයි ඉවත් දාලා පුරාණ සම්බන්ධව ඇත්තටම සතුටුයි ගොඩක් පරිදි අපේලා පුදුනා ඔල වැට්ටේ කෙරුවා ඇත්තටම සතුටුයි. මම අපිට වෙනවා අයියෝ ඔයගලන්ටත් මේ වගේ දෙයක් කරන්න තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මම යෝගීම දේවල් කෙලිනේද ඔයගලන්ට ක්‍රියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න දේශනා කරනවා ගයි සාස්ත්‍රික අවස්ථාව ඒ වගේම ලොකු ජයග්‍රහණයක් කරලා තියෙනවා. ඇත්තටම සතුටුයි අපි දැක්කා ඕගොල්ලෝ පෙරලම් කරනවා ලොකු ජවයකින් අපි ඕගොල්ලෝ සුබ පතනවා මේ වගේ ජයග්‍රහණ ඉදිරියේදී හැමදාම ලබා ගැනීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ පතනවාට හදවතින්ම මොනගෙන ඉන්න පොඩ්ඩක් ලස්සනට අපේකට නවාරටි කට්ටිය වෙලා ගාම කුඩියක් මෙන්න අද එල්ලේ ක්‍රීඩාවට නැති වුණු එල්ලේ ක්‍රීඩාව දෙවුව අනුග්‍රහකට ගවි තිබුණ නවාරටි ඔවුන්ට වාද්‍ය අනුග්‍රහකට ලබා දෙන්නේ කිසිම මුදලක් අය නොකර එල්ලේ ක්‍රීඩාව හැමදාම අපි හොයපු හැමදාම අපි බලාපොරොත්තු වුණ මෙන්න අනුග්‍රහකට ලබා දෙනවා විශේෂයෙන්ම කිසිම මුදලක් අය නොකර නවාරටි අනුග්‍රහකට ලබා දෙනවා කොප්පා ඉතාලිය තරගමාලාවට ඔබටත් අවශ්‍ය අනුග්‍රහකත්වය නවාරා ටීවී වෙතින් කතා කරන නවාරා ටීවී සම්බන්ධ කරගන්න වාගේ අංකයක් තියෙනවා නම් මහේෂ් ප්‍රනාන්දු මාගේ මේ නාලිකා ප්‍රධානිය ඇවිල්ලා වශයෙන් කටයුතු කරන්නේ මහේෂ් ප්‍රනාන්දු. ඒ වගේම අද මේ මොහොතේ තවත් කටයුත්තක් සිද්ධ වෙන ආකාරය මේ දැක ගැනීමට තියෙන්නේ මේ මොහොතේ කුසලානය සමග ඉන්නවා තවත් ජයග්‍රහණයකින් කීප දෙනෙක්. ඇත්තටම අවංකවම මේ ඇත්තටම මේ ලෝහක් දිනුනවා. මල්ලි මොකෝ වෙන්නේ මොකද වුනේ? ඇත්තටම සතුටුයි අන්ඩන්නේ හැමෝම එක වගේ ක්‍රීඩා කරා ගොඩක් කැපිලින් කරා අද දවසේ කැපිලි වෙන ක්‍රීඩකෙක් කියා සාන්තානා අද දවසේ හැරවුම් ලක්ෂය ඒ කියන්නේ මෙන් ඉතිසෙන අනිවාර්යයෙන් අනිවාර්යෙන් සුමින්ද තිෂේරා මේ එන්නකෝ අම්මෝ කියන්න මොන හරි ආයි අහන්න දෙයක් නැහැ. දක්ෂෝ අපි දැක්කා මොනවාද මොකද්ද කියන්නේ? ඇත්තටම ඉතින් සතුටුයි මේ මම මගේ ගම කාන්තමාරියා නයිනවටම ඒත් මගේ අදවතින්ම මම කැපවීමෙන් සෙල්ලම් කරන ටීම් එක තමයි කාන්තාන බොරලැස. මේක කැඩිලා කියලා කඩලා කුඩු කරලා දාන්න කට්ටිය බලන්න හිටියා. ඒත් මට ඕන වුණා මේ සාන්තානාව ගොඩ ගන්න. ඉතින් ගොඩ ගන්න කියන්නේ මගේ කැපවීම විතරක් නෙමෙයි මුළු ගමම එක්කව වෙලා අපි අදවතින්ම ගහලා මුළු ඉතාලියටම ගහලා හොඳ ගේමක් ගහලා අද අපේ අවුරුදු 12කට පස්සේ මේ කොප්පා ඉතාලියේ ජීවිතාවේ අපි අපේ කරගත්තා. වචන නැහැ ඊට වඩා මොකද මේ තමයි ජයග්‍රහණයකින් අද මේ වෙනකොට කොප්පා ඉතාලිය ජයග්‍රහණය කරපු ජයග්‍රහණයකින් ඉතින් අපි ඒ අයට විශේෂ නම ආචාර කිරීම අපේ යුතුයකම අද මේ වෙනකොට ඉදිරියේදී වසර ගණනාවක් ආපහු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ තමයි සූරයෝ දැන්ට ජාතික එල්ලේ දැන් මගාවෙන් මේ වෙලාවේ මල්ලි මොකෝ වෙන්නේ මොකද්ද වල කියන්නේ සන්තෝෂයි කාන්තවල කොප්පා ඉතාලියා සංතෝෂයි ඊළඟ සති දෙකයි ටූර්නමන්ට් එකක් දිනාගත්තා. ඇත්තටම සතුටුයි මල්ලි දැක්කම තේරෙනවා ජවය බලය හැකියාව කැපකිරීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මේ ඉතාලිය අපි හැමෝම රස්සාවල් කරන මිනිස්සු. ඒ වගේම මම අද පුදුම වුණා මෙච්චර ඉරිද දවසේ මෙච්චර සෙනගක් රස්සාවකට නොවි මෙච්චර දැනක මෙහෙම ඉන්නවද කියන එකත් මම පුදුම වුණා. මමත් ඇත්තටම හොල්මන් වුණා. පුරු කියන්න ඕනේ නෑ. හදවතින්ම දැක්කා මිනිස්සු තමන්ගේ ජීවිතේ විඳිනවා කියන හැඟීම මට දැනුණා මෙතනදාම. ඒ කියන්නේ තමන් කැමති ක්‍රීඩාව කරනවා කියලා. මම ක්‍රීඩාවක් මෙහෙම මේ ඉතාලියේ කරනවා දැක්කමයි කියන්නේ නෙමෙයි. මම දන්නවා එල්ලේ කියලා. මම දැකපු විදියට මේ තරම් ප්‍රොමෝට් වුණ මේ තරම් දියුණු වුණ එකම ක්‍රීඩාව තමයි මේක එල්ලේ. ඉතින් ඒකට මල්ලි ඕගොල්ලෝ හැමෝටම සුබපතනවා ආදරේ. ඕගොල්ලෝගේ ඔය කැපකිරීම අනුව තමයි රස්සාවක් කරන අතරේ මේ වගේ දෙයක් කරනවා කියන්නේ මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද අපි නිකන් අපිට යනවා වගේ ගමක ඉන්නේ. ඒකත් කරගෙන මේකත් කරනවා කියන්නේ මම ඕගොල්ලන්ට ඉස්සනම ආචාර කරනවා ආදරේ මල්ලි ජය ජයම වේවා දියුණුවෙන් දියුණුවටපත් වේවා.
ඒ ඇවිල්ලා අපි තමයි නොආරා ටීවී. ජයම වේවා ඔයගොල්ලන්ට. අපි ඕගොල්ලෝ වෙනුවෙන් ඕනම තැනකට ඇවිල්ලා අපි ඕගොල්ලෝගේ ජයග්‍රහණ, ඕගොල්ලන්ගේ දුක සැප බෙදා ගන්න අප කැප වෙනවා ඕනම අනිවාර්යයෙන්. අපි අනිවාර්යයෙන් සෑම සියලු දෙනා අතින්ම සියලු කිරු උදුරාගත් ඉතාලියේ වැඩිම කුසලාන ප්‍රමාණයක් අභිමෝදවා ගන්නට මේ දර්ශක ගණනාවේම ඔවුන්ට හැකියාව එකමකින් කණ්ඩායම නිර්මාණය කරගෙන පවා ක්‍රීඩා කරන්නට හැකි තැන අද නවීකරණය වූ එල්ලේ ක්‍රීඩාවට අනුගත වුණු ඔවුන් නිහඬ වුණා පමණක් නෙවෙයි නිහඬ කරන්නටත් බැරි බව සැබෑවටම 2026 කොප්පා ඉතාලියා තරගමාලා බෑවට ඔප්පු කළා. වෙනදා හිමිකිරුළු අතරට 2026 කොප්පා ඉතාලියා සූර්තා කුසලානයක් රැගෙන යන බව මේ මොහොතේදී බොහොම සතුටින් යුතුව මතක් කරන්නට ඕනේ. වල්ලම සූර්තා කණ්ඩායම අද තරගමාලාවේ ශූරින් බවට පත් නෑ සාන්තන හැදෙයි කියලා. හැදුනා. උපාලි මාමගේ වචනේ කියනවා නම් හැදෙයි කියලා. මේ වගේ හැදෙයි කියලා හිතුවේ නෑලු. අපි හැදුවා. එච්චරයි. වචන නැහැ කියන්න ඇත්තටම සන්තෝෂයි. මේ වගේ ජයග්‍රහණයක් මොකද මේක මේ ටීම්ස් ගොඩක් එක්ක තරග කරලා ජයග්‍රහණයක් කවුරුත් මේ තනිව තරග කරපු එකක් නෙවෙයි. මේක ලොකු මේ මිලානෝ නෙමෙයි. මේක මුළු ඉතාලියටම ඕපන් තරගයක්. අද උදේ ඉඳලා මේ වෙනකම්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කරමු කියන්නේ මේක වර්ල්ඩ් කප් එකක්. මේක වර්ල්ඩ් කප් එකක්. මේ වර්ල්ඩ් කප් එකේ තව මගේ යාළුවෙක් ඉස්සරහා ඉන්නවා මට වචනයක් කියන්න ඕනේ. මේක තමයි එකමුතුකම. මේක තමයි ගුරුලස් සාන්තානාවේ එකමුතුකම. මේ 109 වෙනි සූරතාවය. ඉතාලියේ අංක 1 කණ්ඩායම කියලා අදටත් විරුදාවලියේ තියෙන්නේ. ඔයා දකින්නට අන්තිමට අවසන් මහා තරගයේ තිබිච්ච උණුසුම. මේක තමයි සියලුම කණ්ඩායම් බලාගෙන හිටියේ. ක්‍රීඩකයන් නරඹන්නන් මම හිතන්නේ මහා උද්‍යෝගයකින් බලන් හිටියේ අවසන් මහා තරගයේ. මේක තමයි ඉතාලියේ සිට සෑම කණ්ඩායමකින් ගුරුලස් සාන්තානාව තරගමාලාවකට ඉල්ලන්නේ මේ උණුසුම හින්දා. එල්ලේ ක්‍රීඩාවේ අපි ක්‍රිකට් ක්‍රීඩාව ගත්තත් අර ඕස්ට්‍රේලියාව අර 96 තිබුණේ මේ වගේ උද්‍යෝගයක් කරලා සාන්තානා තරග කරලා තියෙනවා. ඒක හැමෝටම ගන්න බෑ. අද ගොල්ලෝ සාන්තානා අවුරුදු 19යි. 19කට පස්සේ ඉස්සුවේ. නෑ ඉස්සුවේ 12කට පස්සේ. අවුරුදු 12කට පස්සේ තමයි කොප්පා ඉතාලියා තරගමාලාවක් අපිට උස්සන්න බැරුව තිබුණා. අවුරුදු 12කට කලින් අපි උස්සලා මේ අවුරුදු 12කට පස්සේ තමයි කොප්පා ඉතාලියා තරගමාලාව ඉස්සුවේ. ඉතාලියේ සෑම ක්‍රීඩාංගණයකම සාන්තානා නමට ලියවුණු සූත්‍රාවක් තියෙනවා. ඒක නිසා අද සාන්තානා ගොඩක් සතුටුයි. තරගමාලාව සංවිධානය කරපු සාන්තමරියා කණ්ඩායමට බොහොම ස්තුතියි සාන්තානා කණ්ඩායම වෙනුවෙන්. ඉතා අතිසාර්ථක තරගමාලාවක් ලස්සනටම එලිමහානිය සංවිධානය කරලා මේ වගේ වැඩිපුර කටයුතු කරන්නට සෑහෙන වෙනසක් මාංශගත උපාලිය අයියා මෙතන ඉන්නවා බරත්යක් දෙවි ඉන්නවා මේ කට්ටියත් එක්ක ගොඩාක් අය ඉන්නවා සාන්ත මරියා නයනවඩම සාන්ත මරියා එක්ක මේ හැම දිනාටම මාගේ අවංක ආදර ස්තුතිය මන්ද සෑහෙන කර්තව්‍යක අවසානය හැමෝම සතුටු කරලා 800කට වඩා පිරිසකට කන්න දීලා සෑහෙන පොදු තරගමාලාවක් කෙරුවා අද නොආරා ක්‍රීඩාංගණයේ ගොඩක් අය තැන් වල කතා කරා මහගෙදර වැඩක් වෙන්නේ මෙන්න පෙන්නවා මහගෙදර වැඩක් කරලා හරි ලස්සනට මහගෙදර වැඩේ ඉවර කරලා 800කට වඩා කෙනෙක්ට උපේ දාලා මේ ක්‍රීඩාංගණය තුල තමයි ඉතාලියේ දැවැන්තම තරගමාලාවල් කෙරුවේ මේ කවුරු කොහම කොතන කතා කරා බයිසිකල් 16ක් තියලා මේ ක්‍රීඩාංගණය තුල තරගමාලාවල් කරුවා එවැනි තරගමාලාවල් අද ඉතාලිය තුල දකින්න නැහැ ජයවා තුති මල්ලි ආදරෙන් මේ ඉන්න තරුණ කලාකාරට එතුම ආදරයක් තියෙනවා ඒක මතක් කරගන්න ඕනේ ඇත්තටම ඒ වගේම මේ සන්තෝෂයි මේ වගේ ඇත්තටම මම මේ වගේ තරගමාලාවක් කතා කරන්නේ මම දැක්කා මේ වගේ සෙනගක් මම ලංකාවේවත් එන්නේ නැහැ ආසයි තුනා ලොකු එකමකමක් තිබුණා කිසිම ප්‍රශ්නයක් කිසිම තැනක දැක්කේ නැහැ හැමෝම සහෝදරයෝ වගේ හැමෝම එකම ඇත්තටම මේ ලෝක දිනු ගමක් කියන මේ වචනය ඇවිල්ලා මේක වචනේ පරිසමාර්ථයේම ඔයගොල්ලෝ ඉස්සර සිද්ධ කරා. ඒ කියන්නේ ඒක ඔප්පු කරා. ඒ වුණාට මේක දැක්කා මේ
මේක ඇත්තටම ඕගොල්ලෝ මේකට දාලා දෙන මේ නම ඇවිල්ලා ලොවත් රීතු ගමක් තමයි. ආදරෙන් හැමදේම